Hi guys, අයිබෝන් කියලා පිළිගන්නවා ටෙක් සනා YouTube channel එකට එකතු වෙච්ච මගේ යාළුවෝ හැමෝම. අද මම ඔයාලට ගෙනාව ටියුටෝරියල් එක තමයි CCTV camera system එකක් තනියම install කරගන්නේ කොහොමද. මේ වීඩියෝ එක හරියට යවන්න නැතුව සම්පූර්ණ වීඩියෝ එක බැලුවොත් ඔයාට තනියම CCTV camera system එකක් install කරගන්න පුළුවන් ඔයාගේ ගෙදරට. නැත්නම් ඔයාගේ business එකක් විදිහට උනත් මේක පටන් ගන්න පුළුවන්. එකතු වෙන්න මේ වීඩියෝ එකත් එක්කන් like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. සුපුරුදු විදිහටම මගේ channel එක subscribe කරමු නැති මගේ කොල්ල කෙල්ල set එක අනිවාර්යයෙන්ම subscribe පාරක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙමම පටන් ගමු ඒ වීඩියෝ එක. මෙන්න ටෙක් සනා වෙතෙන් ගෙනාවු තවත් සුපිරි වීඩියෝ එකක්. ඉතින් guys ඔයාලා මේ වෙනකොටත් දන්නවා මම අද කරන්න යන්නේ මොකද්ද කියලා. මෙතන තියෙන item ටිකෙන් මේසේ උඩ මම testing cam එකක් බලලා හයි කරලා පෙන්නනවා. මේ part එක පාවිච්චි කරලා ඔයාලට ඕනෙම විදිහේ camera system එකක් plan කරලා හයි කරගන්න පුළුවන්. මම අද basic දැනුම දෙනවා ඔයාලට camera system එකක් හයි කරන්න. මෙතනදී මම ගන්නවා normal basic cam එකක් equation එකේ. මේ camera රුපියල් 6000ක් 6500ක් අතර ගානක් තමයි වෙන්නේ. මේ camera එකත් එක්කන් අපිට හම්බ වෙනවා මේ වගේ sticker එකක්. මේ ස්ටිකර් තියෙන්නේ බිත්තියේ ඇන තුන හයි කරගන්න. ඒ කියන්නේ කැමරාව මවුන්ට් කරන්න තියෙන ඇන තුන මේ ස්ටිකර් ගාලා බිත්තිය අලවන්න පුළුවන්. ඒ වගේම ඒ කැමරාව හයි කරන ඇන තුනයි රෝල් ප්ලග් තුනකුත් හම්බ වෙනවා. මේ වගේ Hikvision එකේ කැම් එකක් හම්බ වෙනවා. මේක voice record වෙන කැම් එකක්. ඒ කියන්නේ වීඩියෝ එකත් එක්කන් voice එක record වෙනවා. මේ වගේ වෙයි ජැක් දෙකක් තියෙනවා. DC ජැක් එකයි BNC ජැක් එකයි. ඒ කියන්නේ වීඩියෝ කේබල් එකේ වීඩියෝ ජැක් එකයි. මේ වගේ power supply එකක් මම ගන්නවා. මේක 12 watt 2 ampere power supply එකක්. මේකත් සාමාන්‍ය රුපියල් 500ක් 550ක් වගේ තමයි වෙන්නේ. මේ වගේ තමයි power supply එක තියෙන්නේ. මේක full circuit එකකින් 230 voltage එක 12 watt වලට connect කරනවා. ඒ වගේම BNC jack එක. මේ jack එකෙන් තමයි කැමරාවයි wire එකයි එකට connect කරන්නේ. මේ වගේ මම Hikvision DVR එකක් ගන්නවා. මේක 16 channel DVR එකක්. ඔයාලට වුමනා ප්‍රමාණය DVR එක ඔයාලා design කරගන්න. මේ විදිහට තමයි DVR එක වලට පේන්නේ. අපි DVR එකත් එළියට අරන් බලමු කොහොමද DVR එකත් එක්කන් මොනවද හම්බෙන්නේ කියලා. මුලින්ම DVR එකට normal basically mouse එකක් හම්බ වෙනවා. එච්චර quality එකක් නැහැ ඒක. ඒ වගේම DVR එකේ මේ තියෙන DVR එක. ඒ වගේම DVR එකේ hard disk එකට power දෙන power cable එකයි SATA cable එකයි හම්බ වෙනවා. ඒක මම ඔයාලට ඉස්සරහදී ආයෙත් පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඒ වගේ catalog එකක් අනිවාර්යයෙන්ම ඔයාලට හම්බ වෙනවා. catalog එකත් එක්කම මේ තියෙන්නේ hard disk එකට power දෙන power cable එක. මේක තමයි SATA cable එක. ඒ වගේම basic mouse එක 12 watt power supply එක. මේ විදිහට තමයි DVR එකක් ඔයාලට පේන්න තියෙන්නේ. මේක තමයි DVR එක. මේකට hard disk එකක් අපි වෙනම purchase කරන්න ඕනේ. මෙතනදී මම hard disk එක මේකට දාන්නේ නැහැ. මම ඔයාලට පේන්න මේසෙ උඩ high කරන හින්දා. මොකද මේක මම ඔයාලට කරන්නේ මේ ගැන සරල දැනුමක් දෙන්න විතරයි. මේ විදිහට තමයි DVR එක තියෙන්නේ. DVR එකේ channel ටික තියෙනවා. ඒ වගේම HDMI cable එකක්, VG cable එකක්, ඒ වගේම Ethernet cable එක, power cable එක. ඒ වගේම sound outlet එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට mic එකක් include කරන්නත් පුළුවන්, output එකක් ගන්නත් පුළුවන්. මේ විදිහට තමයි DVR එක තියෙන්නේ. මම DVR එක power දීලා on කරනවා මේ විදිහට. මේ තියෙන 12 watt 2 ampere supply එකක්. මේක මෙතන plug කරලා power එකට දීලා basically on කරපුවම DVR එක සාමාන්‍ය විදිහට on වෙනවා. අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඔයාලා VG cable එක හරි HDMI cable එක හරි දීලා ඔයාගේ display එකට output එක ගන්න. මම VG cable එක plug කරනවා මෙතනදී. මගේ monitor එකට output එක ගන්නවා. මේ විදිහට mouse එක අපිට ඒකත් ෆ්‍රීම හම්බ වෙනවා. ඒ හම්බ වෙන හින්දා අපිට ආයෙ mouse එකක් purchase කරන්න කිසිම මොනවක් නැහැ. මේ විදිහට තමයි DVR එක on වෙන්නේ. අපි එහෙනම් බලමු ඊළඟට කැමරාවකට supply දීලා on කරගන්නේ කොහොමද. මේ තමයි cam එක BNC jack දෙක. මොකද ඉස්සෙල්ලා කිව්වා වගේ මම ඔයාලට මේසෙ උඩ normally තමයි කැමරාවක් හයි කරලා පෙන්නන්නේ. මෙන්න මේ Hikvision brand එකේ මෙන්න මේ wire එක පට්ට wire එකක්. මොකද කියනවා නම් මේකේ 3C2V එකයි power wire එකයි දෙකම එනවා. නැත්නම් වෙන wire hole දෙකක් purchase කරන්න ඕනේ. මේක රුපියල් 9500 විතර එකපාර ඉවරයි. මේ විදිහට wire එක වා සුද්ධ කරගන්න ඕනේ පරිස්සමෙන්. 3C2V wire එකේ එන්නේ වටේට cable ring එකක් ඇතුලේ plastic housing එක, ඊට පස්සේ මැදේ තව cable එකක්. මේ විදිහට wire එකකට පස්සේ wire එකට jack එක connect කරන්නේ කොහොමද කියලා ඔයාලට මම මෙතනදි පෙන්නනවා. වටේ wire එක ලස්සනට ඔතලා මේ විදිහට
පැක් කරගෙන මැද්දේ වයර් එක මේ විදිහට සුද්ධ කරලා හදාගන්න. ඊට පස්සේ ජැක් එකේ මේ පොටක් තියෙන්නේ. පොට කරකලා ඕපන් කරගෙන මේ විදිහට ජැක් එක ඔයාලට මවුන්ට් කරන්න පුළුවන්. පොඩි මල් ඇණයක් තියෙනවා. මේ මල් ඇණේ බුරුල් කරලා මැද්දේ එකයි වටේ එකයි එකට ගෑවෙන්න බෑ. මැද්ද එක ඇතුළට තල්ලු කරලා ඇණේ තද කරන්න. පිටින් වටේ තියෙන කේබල් මේ පැක්සල් කේබල් එකේ වටේ කේබල් එකේ තියෙන මේ කම්බි ඉස්සරහා තියෙන කේබල් එක ගෑවෙන්න බෑ. එහෙම වුණොත් වීඩියෝ එක හරියට අවුට්පුට් කරන්නේ නැහැ. මේ විදිහට ගහුවා අනිවාර්යයෙන්ම සෙලෝ ටේප් ගන්න අමතක කරන්න එපා. කොච්චර හොඳට හයි කරත් මේක සෙලෝ ටේප් රව මැදයක් හොදලා මේක ගන්න. මොකද එතකොට රිපෙයාර් එකක් ආයේ එන්නේ නැහැ සෑහෙන කාලයකට. මේ විදිහට ජැක් එක දෙපැත්තම ගහ ගන්න ඕනේ කේබල් එකේ. ඒ වගේම අපිට අනිත් කේබල් එකේ කේබල් 3ක් එනවා. මේන්නේ ඔඩියෝ කේබල් එකයි පවර් කේබල් දෙකයි. එහෙම තමයි මේක එන්නේ. මම ඔඩියෝ කරන නිසා මෙතන කපා ගන්නවා මේ කේබල් එක සුද්ධ කරගෙන. මේකේ 230 යවන්නත් පුළුවන්, 12 වොට් යවන්නත් පුළුවන්, DC යවන්නත් පුළුවන්, AC කරන්ට් යවන්නත් පුළුවන්. කිසිම බයක් බය වෙන්න දෙයක් නැහැ මේ කේබල් එක. සමහර කට්ටිය හිතයි මේ කේබල් එක පොඩි හින්දා මේක 230 පවර් යවන්න බැරි වෙයි කියලා. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මේක පාවිච්චි කරනවා. මේ විදිහට පවර් සප්ලයි එකේ පවර් සප්ලයි ඕපන් කරගත්තට පස්සේ මම කොළපාර කෑල්ලක් තියෙනවා. මේකට ධන ඍණ ඒ කියන්නේ ලයින් එකයි නියුට්‍රල් එකයි දෙන්න ඕනේ. මොකද මේක 230 12 වොට් වලට කන්වර්ට් කරන පවර් සප්ලයි එකක්. මේකේ ෆ්ලැට් ඇන්ඩ් එකක් තියෙන්නේ. පොඩි ෆ්ලැට් එකක් පාවිච්චි කරලා මේක ඇන්ඩ් එක බෝල් කරලා මේ විදිහට ඇතුළට කේබල් එක දාන හොඳට හිර කරගන්න. නැත්තම් ලූස් කනෙක්ෂන් තිබ්බොත් කට් වෙලා මේක උණු වෙන්න පුළුවන්. මොකද ඩේ එකට වැඩිය නයිට් එකේ තමයි පවර් සප්ලයි එක හොඳටම යූස් වෙන්නේ. මොකද නයිට් ෂන් වලට චුට්ටක් ඇම්පියර් එක වැඩියෙන් ගන්න. මේ විදිහට ඇඳලා හොඳට ටයිට් වෙන හොඳට හිර කරගන්න. එහෙම හිර කරගෙන බේසික්ලි පවර් සප්ලයි එකට ප්ලග් ගන්න ඕනේ. මෙතන මේ යට කවුල් එක කඩාගන්න. කඩාගෙන ඔයාලට පුළුවන් නම් මේක වැඩේ ඉවරුණාට පස්සේ ඔයාලා ගෙදර පාවිච්චි කරන්නේ තමන් ගෙදරම හයි කරගන්න ගන්න සිලිකන් බෝතලයක් ගාලා සිලිකන් වලින් මේක වහන්න. මොකද හූ නොගිහිල්ලා මේ පවර් සප්ලයි වලට වැඩිපුර කරදර ඇති කරනවා. මේකේ BNC ජැක් එකට මේ විදිහට කේබල් එකත් DC ජැක් එක පවර් සප්ලයි එක අවුට්පුට් එකත් අරගෙන කැමරාවට ප්ලග් කරන්න තියෙනවා. මේ වෙනකොට ඔයාගේ වැඩේ 90%ක් විතර ඉවරයි. එහෙනම් guys අපි බලමු මේකට පවර් දෙන්නේ කොහොමද කියලා. මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ 230 දෙන්න තියෙන්නේ. මේ පැත්තත් ඒ විදිහට මම BNC ජැක් එක ප්ලග් කරගන්නවා. මේ වගේම මගේ ෆොලෝ කරලා සෙට් එක අනිවාර්යයෙන් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මොකද කියනවා නම් මේ වෙනකොට මම මේ අලුතින් පටන් ගන්න channel එක ඔයාලා subscribe එක, comment එක, like එක මට අනිවාර්යයෙන් වටනවා. හොඳකට වැඩිය නරකක් තියෙනවා නම් අනිවාර්යෙන් comment කරන්න. මොකද එතකොට ඒ අඩුපාඩු මට හදාගන්න පුළුවන්. ඉතින් guys මේ වීඩියෝ එක මම හිතනවා ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. මොකද ඔයාලා CCTV technician කෙනෙක්ට ආයෙ කවදාවත් වියදම් කරන්න ඕනේ නැහැ. මේ වීඩියෝ එක බලන ඔයාට තනියෙන් ගෙදර කැමරාවක් හයි කරගන්න පුළුවන්. හරි පරිස්සමෙන් ඔයා වැඩ කරන්න. මොකද අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් අවස්ථා වැඩි. මොකද ඔයාලා කරන්ට් එකත් එක්ක මේ දෙල්ලම් කරන්නේ. ඒ කියන්නේ කරන්ට් එක පොඩ්ඩක් හරි වැදුනොත් ඔයාගේ ජීවිතේට හානි වෙන්න පුළුවන්. ඒ හින්දා හරි පරිස්සමෙන් මේ වගේ වැඩ කරනකොට කරන්න. ඉතින් guys ඔයාලට පේනවා ඇති මේ විදිහට හරි පරිස්සමෙන් මම මේ වයර් එක ප්ලග් කරගන්නවා BNC ජැක් එකට. මේනකොට දෙවෙනි ජැක් එකත් ඔයාලා ගහනවාම බලාගෙන ඉන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක බලන ඔයාලට දැන් BNC ජැක් එක හරියට මවුන්ට් කරගන්නේ කොහොමද කියන එක කරගන්න පුළුවන් ඇති කියලා. මේ විදිහට හරි පරිස්සමෙන් මවුන්ට් කරගන්න. ඒ වගේම මම ඉස්සෙල්ලා කිව්වා වගේ අනිවාර්යයෙන් මේ වටේ තියෙන කම්බි ටිකයි ඉස්සරහ තියෙන කම්බියයි එකට එර්ත් වෙන්න නම් දෙන්න එපා. ඒකට එර්ත් වුණොත් අනිවාර්යයෙන්ම ඔයාගේ වීඩියෝ එක එක්කෝ එරියනවා නැත්නම් නෝ වීඩියෝ කියලා පෙන්වන්න. සිග්නල් එක එහා පැත්තට යන්නේ නැහැ. මොකද මේක සිග්නල් එකක් නැන්නේ පවර් එකක් නෙමෙයි. මේ විදිහට මම අඬුව පාවිච්චි කරලා වටේ තියෙන ඊයන් මේ තඹ ප්ලේට් දෙක ලං කර ගන්නවා වටේ තියෙන තඹ කම්බි ටිකට. ඒකෙන් තමයි වටේ තියෙන කම්බි ටික හිර වෙන්නේ. ඒක ගොඩක් හිර වෙන තරමට හොඳයි. වයර් එක හානියක් කරගන්න එපා. මේක ජැක් එකෙත් මම ඉස්සෙල්ලා වගේම වයරින් ටේප් එකෙන් රවුන්ඩ් දෙක තුනක් ඔතා ගන්නවා. ඒක කෝකටත් සේෆ්ටි. මොකද කියනවා නම් ආය කිසිම වෙලාවක වටේ තියෙන කම්බි ටික බුරුල්ලා ඉස්මැද තියෙන කම්බියේ ගෑවෙන්නේ නැහැ. ඉතින් මම මේක DVR එකට ප්ලග් කරගන්නවා. මගේ DVR එකේ මම මැද channel එක ප්ලග් කරගන්න. මොකද ඒක මට ලේසි. මේ විදිහට දැන් කැමරා සිස්ටම් එකේ බේසික් දේවල් ඉවරයි.
එතකොට මේකේ අනිත් වර්ගය. ඒ කියන්නේ ඔයා power supply එකට 230 power එකක් දෙන්න ඕනි. ඒක මම ඉස්සෙල්ලත් කිව්වා. ආයෙ කියනවා. මේ විදිහට power දුන්නා, power adapter එක ගත්තා. ඒකේ තියෙන කළු පාට කේබල් එක, රතු පාට කේබල් එකයි, ලයින් එකටයි, නියුට්‍රල් එකටයි මම සෙට් කරනවා මේ විදිහට. එතකොට මගේ කැමරා සිස්ටම් එක හයි කරන්න ඕනි. මූලික අදිර හැම දෙයක්ම ඉවරයි. power දීලා on කරලා ඔයාලට පෙන්වන්න විතරයි තියෙන්නේ. මං හිතනවා ඔයාලට සරලව කැමරා සිස්ටම් එක හයි කරගන්නේ කොහොමද කියන එක මේ වෙනකොට ඔළුවට ඇවිල්ලා ඇති. ඉස්සෙල්ලා කිව්වා වගේ හරි පරිස්සමෙන් මේ දේවල් කරන්න. මොකද කරන්ට් එක කියන්නේ සෙල්ලම් කරන්න හොඳ දෙයක් නෙමෙයි. ඔයාලගේ ජීවිතය ගැන වගකීම තියෙන්නේ අනිවාර්යයෙන්ම ඔයාලට. මේ විදිහට මම power දෙනවා. ඊට පස්සේ අපි මේක 230 ලයින් එකට කනෙක්ට් කරලා බලමු කොහොමද කැමරා සිස්ටම් එක ඔන් වෙන්නේ කියලා. ඒ වගේම තව දෙයක් තමයි මේ වීඩියෝ එකේදී මම ඔයාලට මේ DVR එක සෙටප් කරන විදිහ වලට කියලා දෙන්නේ නැහැ. මොකද කියනවා නම් ඒක මම වෙන වීඩියෝ එකකින් දාන්න නැත්නම් මේ වීඩියෝ එක තවත් දික් වෙනවා. වීඩියෝ එක දික් වෙන්න මේ වීඩියෝ එක බෝරින් වෙනවා ඔයාලට. මේ විදිහට මම power දීලා power supply එක on කරගත්තා. ඔයාලට පේනවා ඇති power supply එකේ light එකත් පත් වුණා. දැන් මේ වෙනකොට කැමරා සිස්ටම් එක හයි කරලා ඉවරයි. කේබල් එක DVR එකට ප්ලග් කරලා power එකට ප්ලග් කරලා තියෙන්නේ. මේ බේසික් කැමරාව හයි වෙන විදිහ ඔයාලගේ වයරින් එක කරගන්නකොට හරි පරිස්සමෙන් කරගන්න. මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මට කමෙන්ට් එකක් දාලා අහන්න. අනිවාර්යයෙන් මම උත්තර දෙනවා. මේ විදිහ තමයි කැමරාව වැඩ කරන්නේ. ඔයාලට පේනවා ඇති. මෙන්න මම ආයෙ පාරක් සම්පූර්ණ වීඩියෝ එක සරලවම ආයෙ මතක් කරන්නම්. මේ විදිහ කේබල් එක හදා ගන්න ඕනේ. 3C2 වයර් එකට ජැක් දෙක මවුන්ට් කරා. power එකට ඒ වගේම power දෙන්න ඕනේ ඇඩැප්ටර් එක සෙට් කරා. power supply එක ප්ලග් කරා. මේ තමයි මගේ සම්පූර්ණ වීඩියෝ එක සරලව ඔයාලට පෙන්වන විදිය. ආයෙ පාරක් මතක් කිරීමක් විදිහට ඔක්කොම අමතක වෙච්ච දේවල් තියෙනවා. මේ විදිහට තමයි මගේ කැමරා සිස්ටම් එක ඉන්ස්ටෝල් වෙන්නේ. මේක ඔයාලට උගන්වන්න කරපු පාඩයක් විතරයි. කැමරා සිස්ටම් එක ඉන්ස්ටෝල් කරනකොට හරි පිළිවෙලට ලස්සනට වයරින් එක කරලා කිසිම තැනක හොර හතුරෙට වයරින් එක පේන්න වයර් කරන්න එපා. ඒක ඔයාලට තේරෙයි වැඩේ කරනකොට. මේ විදිහට ප්ලග් කරා කැමරාව ඔන් කරා. මේක තමයි කැමරාවේ බේසික් දේ. ඕනි කෙනෙක්ට මේ වැඩේ තනියම වුණත් ගෙදර කරගන්න පුළුවන්. මම ඔයාලට මගේ අනිත් වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම කරන්නම් DVR එක සෙටප් කරන්නේ කොහොමද කියලා. ඉතින් guys මගේ වීඩියෝ එක හදලා like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉස්සෙල්ලා කිව්වා විදිහටම මෙන්න මේක තමයි Night Vision IR එක. එහෙනම් guys වීඩියෝ එක මම මෙතන නතර කරනවා. හැමෝටම goodbye. එහෙනම් මං ගිහින් එන්නම්. like එකක් comment එකක් දාන්න කොල්ලෝ කෙල්ලෝ set එක.